ඔන්න අද ගේන්නේ මිනි බ්ලොග් එකක්. මට ලොකු ලොන්ග් ව්ලොග් එකක් කරන්න හම්බුනේ නැහැ. උනට ඉක්මනට අරන් එන්න. අද අපි ආව සුපර් මාකට් එකට උදේම. ඉතින් පවුන්ඩ් එකක් දාලා ඔන්න ට්‍රොලි එක අරගත්තා. ඉතින් ට්‍රොලි පාක් එකේ ට්‍රොලි එක ඉවර වෙලා රිටර්න් කරනකොට තමයි පවුන්ඩ් එක ආපහු ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆ්‍රෙෂ් කට් ෆ්ලවර්ස් ගොඩාක් තියෙනවා විකුණන සුපර් මාකට් වල. එන්න තියෙනවා ටෙස්කෝ එකේ ලෙමන් පෆ්. ඔන්න උගලෝ ටෙස්කෝ આવත් එහෙම දැකලා ඇති. දැකලා නැත්නම් ටෙස්කෝ එකේ තියෙනවා ලෙමන් පෆ් ගන්න ඇවිල්ලා 75p වෙන්නේ එකක්. මේ ලංකාවේ ලෙමන් පෆ්. තියෝ ඉන්නවා as usual snacking. shopping කරන ගමන් එයා කියන්නේ ස්නැක් කරන ඉතින්. hey snacking baba. ඔව් බර්ඩ් ස්ටික් කනවා. එයාගේ favorite. ඉතින් අද ෆුල් ග්‍රොසරි shopping vlog ගේන්නේ මම ගේන්නම් ඉස්සරහට ළඟදිම එකක් කොන්කොලින්ද නිසා. ඉතින් අද උදේම ආවේ රොෂාද half a day වැඩ කරන්න ඕනේ work from home. ඉතින් ගෙදර ගිහිල්ලා බලමු අපි මොකද කරන්න කියලා. යාව ටිකක් පාක් එකට අද වෙදර් එක එහෙම ගොඩක් හොඳයි. උනාට හුලම් පේනවා නේද? ඉතින් බලමු මෙයාට මොනවද කරන්න තියෙන්නේ කියලා. තියෝ මේ ෆස්ට් ටයිම් ආවේ. මේ වගේ පාක් එකකට. ඉතින් අද හොඳ සනි ඒ නිසා බලමු. right here windy පේනවනේ. windy ඒ උනාට සීතලම නෑ චුට්ටක් සීතල නෑ ගොඩක් සීතල නෑ. like it? Do it slowly. ඉතින් අපි දෙන්න ආව පාක් එකට පොඩ්ඩක් දවල් වෙලා දෙකට වගේ රොෂ්ට එන්න බැරි වුණා. මං කිව්වා වගේ යාට අද work from home half a day. ඉතින් මෙයා ෆස්ට් ටයිම් තමයි මේ ඔන්චිල්ලාවක් පදින්නේ. ඉතින් එයා හරිම එන්ජොයි කරා ඒක. බහින්න කැමති වුණෙත් නැහැ. ඉතින් මං හිතුවා මට පුළුවන් හැම වෙලේම මෙයාව එක්කගෙන එන්න ඕනි කියලා. දැන් වෙද හොඳ නිසා මෙහි. නැත්නම් ඕටම් වින්ටර් ගේ ඇතුළේම ඉන්නේ සීතල නිසා පොඩි අය පව්. ඉතින් මෙන්න දැන් මං ගෙනාව මෙයාව රවුන්ඩි බවුට් එකට. ඉතින් මෙයා වාඩි කරලා තියෙන මැද වැටෙන්නේ නැහැ. මං හිමීට මේවා කරන්නේ. එයාට තාම අල්ලගෙන ඉන්නකොට අල්ල ගන්නවා වෙලාවකට අතාරිනවා. ඒ නිසා හෙමින් තමයි මේක කරන්න ඕනේ. නැත්තම් වැටෙන්න පුළුවන්. හැබැයි වැටෙන්නේ නැහැ. උනාට හෙමින් කරන්න ඕනේ. මොකද අපි පොඩි එක්කෙනාගේ සේෆ්ටි ගැන හිතන්න ඕනේ. එයාට ඉන්වොන්ටිව් එක්ස්පීරියන්ස් ගන්නත් දෙන්න ඕනේ. හැබැයි සේෆ්ටි ගැනත් හිතන්න ඕනේ. ඉතින් පොඩි අය පුළුවන් තරම් මේ වගේ ඉර තියෙනකොට එළියට අරන් යන්න ඕනේ. මොකද විටමින් D එහෙම මේ රටවල හරිම අඩුයි. අපි ටැබ්ලට්ස් වලින් තමයි විටමින් D ගන්නෙ. ඉතින් ඒ නිසා ඉර තියෙනකොට පුළුවන් තරම් යන්න ඕනේ. හැබැයි සන්ස්ක්‍රීන් එකක් ගන්න ඕනේ. දැන් මයාටත් සන්ස්ක්‍රීන් තාම මම අරගන්න බැරි වුණා මේ සැරේ. දැන් අරගන්න ඕනේ මේ වගේ ඉර ගොඩක් තියෙන ලාට ඒවා ගන්න ඕනේ. ලංකාවේ වුණත් පොඩි අයට ගන්නවා නම් හොඳයි ඉතින් සන්ස්ක්‍රීන්. ඉතින් මම මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ තියෙන හැම දෙයක්ම යාට try කරන්න දුන්නා. එයා ස්ලයිඩ් එකෙත් ගියා. ඒක නම් මට ෆිල්ම් කරන්න හම්බුනේ නැහැ. මොකද මම එයාව බලන්න ඕනේ නේ වැටෙයිද කියලා. තියෝ ෆස්ට් ටයිම් ආවේ මේ වගේ පාක් එකකට. ඉතින් එයා හරියට එන්ජොයි කරා. let's go there. Hi Theo. Come slowly. Come to Ammi. Come to Ammi. පොඩ්ඩක් පෙන්නන්න ඕන කියලා හිතනවා නිකන් හරි ලස්සනයි බ්ලොසම්ස් සුදු පාට පේනවනේ හරි ලස්සනයි. ඉතින් ලොන්ග් vlog එකකින් ඉක්මනින් හම්බ වෙමු ඔයගලම.